ඔයා මෙහෙම හිතන්න. ඔනවා ඉන්නවා ගෙදර. නිවාඩු දවස. අම්මා කියන කඩේට ගිහිල්ලා ඉන්න කියලා. හරිද? ඔයා කඩේට යනවා. යනවා ගිහිල්ලා. ඔන්න එහා පැත්තේ ගෙදර අයියලා ගෙදරට යනවා. ලිලුත් එක පොඩි කයියක් ගන්නවා. ගාලා ආපහු ගෙදර යනවා. එහා පැත්තේ සිරිපාල වහලා ගෙදරට යනවා. ගිහිල්ලා ඒ පොඩ්ඩක් ඉඳලා කයියක් ගන්නවා. එහා පැත්තේ අලුතින් ආපු ගෑල්ලා මෙලා ගෙදර එතනින් යන ගමන් පොඩ්ඩක් එවිලා බලනවා ගෑල්ලා වෙ ඉන්නවද කියලා. බලලා ආපහු ආයෙ කඩේට යනවා. හරි? කොහොමද තමයි යන්නේ කඩේට? හරිද? හරි. ඊට පස්සේ දැන් කඩේට යවපු එක පරක්කු හින්දා මොකද කියන්නේ? අම්මා නංගිට කියනවා ගිහිල්ලා මේ කඩේට ගිහිල්ලා අර ටික අරන් එන්න මූණ ඇතාම කියලා. ඊට පස්සේ නංගි මොකද කරන්නේ? නංගි කෙලින්ම පාරක් තියනවා මෙහෙම යන්න කඩේට. නංගි කෙලින්ම කියන පාරේ කඩේට ගිහිල්ලා එනවා. හරිද? හිතන්න කෙලින්ම පාරක් තියනවා කියලා කඩේට කෙලින්ම පාර නංගියේ පාරේ ගිහිල්ලා එනවා. එතකොට කවුද මේ දෙන්නගෙන් සරල රේඛීය චලිතේ ගිහිලා තියෙන්නේ? ඔයාද නංගිද? මේ දෙන්නගෙන් සරල රේඛීය චලිතේ ගිහින් තියෙන්නේ නංගි. ඔයා ගිහින් තියෙන්නේ මෙහෙන් ගිහිල්ලා ගෑනලා මේ බලලා කවුමක් දාලා පොඩි කයියක් ගහලා හිමීට කැරකි වෙලාව කාලා එහෙම තමයි ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මට තේරුම් කරගන්න ඕනේ මෙච්චරයි. ඔයාලට තේරුම් කරන්න ඕනේ. මෙන්න මේ වගේ පාරක යන එකක් අපි සරල රේඛීය කියලා කියන්නේ නැහැ. මේ වගේ ගිහිල්ලා එන එකක් අපි සරල රේඛීය කියලා කියනවා දැන් මම ඔළුවට ගන්න. හරිද? සරල රේඛීය මාර්ගයක චලිත වෙනවා නම් අපි ඒක සරල රේඛීය චලිතයක් කියලා හඳුන්වනවා. හරි? ඒ පොයින්ට් එක ඔළුවට දාන්න තමයි මේ ටික ඔයගොල්ලන්ට කිව්වේ. හරිනේ? මොකද මේ සරල රේඛීය චලිතයත් එක්ක තමයි ඉස්සරහට ගොඩක් දේවල් බැඳිලා තියෙනවා. මේ සරල රේඛීය චලිතයත් එක්ක ගොඩක් ගණනය කිරීම, සරල රේඛීය චලිතයත් එක්ක ඉස්සරහට සිතන දේවල් ඒවා ගොඩක් ඔයාලගේ සිලබස් එකේ තියෙනවා. හරි? මේක ඉස්සරහට විශ්වවිද්‍යාලීය දක්වාම අධ්‍යයනය කරන්න පුළුවන් මාතෘකාවක් මේ සරල රේඛීය චලිතය කියන්නේ. මේක හා සම්බන්ධ ගණනය කිරීම විශ්වවිද්‍යාල මට්ටමේ තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ මේ බේසික් එක හරියට අල්ලගන්න. ඒක ඇත්තටම ඔයගොල්ලන්ට ලොකු අඩිදාලමක් වෙයි මේ කටයුතු ඉස්සරහට කරගෙන